Good morning. බලන්නකො අහසේ ලස්සන ඔන්න ඔයගලන්ට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් ඇහෙනවා ඇති කුරුල්ලන්ගේ. ඉතින් ඒව ගැන එච්චර හිතන්න එපා. මේ උදේ කාලේ ඉතින් ඔන්න යමු එහෙනම් අද බ්ලොග් එකට. ඩේ බ්ලොග් එකක් තමයි ගෙනාවේ. ඉතින් මං දවල්ට උයන්නේ මොනවද කියලායි දැන් ඕගලන්ට පෙන්වන්න යන්නේ. බත් එක රයිස් කුකර් එකට තියලා ඒකටම තෙල් දාගන්න ඕන අල ටිකක් තිබ්බා ස්ටීම් වෙන්න. එතකොට වැඩ දෙකම එකපාර වෙනවනේ. ඊළඟට මුං ඇට එකක් හදන්නයි යන්නේ මුං ඇට කරි එකක්. ඒකත් ලිපෙන් තියලා දැන් මේ හදන්න යන්නේ රස දැල්ලෝ කරි එකක්. ඉතින් අවශ්‍ය අඩුම කුඩුම ටික දාලා රස දැල්ලෝ කරි එකක් තමයි හදාගන්න යන්නේ. ඉතින් චූටි දෙයක් ඔයාලට කියන්නම්. කරලා නැත්තම් ඕගොල්ලෝ මේක කරලා බලන්න. අපි උයනකොට මැස්සෝ එනවනේ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මේ මස් මාළු වගේ දේවල්. ඉතින් ඒකට ඔයාලා කරන්න ඕනේ ඒ දේවල් රාත්‍රී කාලයේදී එහෙමත් නැත්නම් හවස් කාලයේදී හොඳට පිරිසිදු කරලා ෆ්‍රීසර් එකේ දාලා තියන්න. එතකොට උදේට උයන්න පහසුයි වගේම මැස්සොත් නැතුව අපිට කරදරයක් නැතුව අපේ කෑම උයා ගන්න පුළුවන්. ඔන්න දැල්ලෝ එකත් කතාව අතරේ තැම්බිලා ඒකට උක්කුම් මිටි කිර ටිකක් දාලා රසට හදාගන්න තමයි දැන් මේ හදන්නේ. ඉතින් ඔන්න මිටි කිර ටික දාලා තව චුට්ටක් වෙලා ලිපේ තියලා දැල්ලෝ එක ගන්න ඕනේ. එතකොට දැල්ලෝ කරි එක හරි. ඔන්න ඉතින් බලන්නකො එහෙනම් මගේ දැල්ලෝ කරි එක කොහොමද කියලා. වැඩි වෙලා ලිපේ තියන්න ඕනේ කිරි දැම්මට පස්සේ. ඉතින් ඔන්න බලන්නකො රස පාටට තියෙනවනේ. දැන් ඉතින් මුං ඇට ටිකක් තැම්බිලා එකටත් පොල් කිරි ටිකක් දාලා එකත් උයා ගන්නයි යන්නේ. ඉතින් අද පරිප්පු හැදුවේ නෑ මොකද දැල්ලෝ හදපු නිසා මුං ඇට කරි එකක් හැදුවා. දැන් මේ හදාගන්න යන්නේ කුරිඤ්ඤං කොළ සම්බෝලයක්. ඉතින් මම මේ චොපර් එකෙන් තමයි ඒක හදන්නේ. මොකද එතකොට පොඩි වෙලාවකින් ටක් ගාලා මට මේක හදාගන්න පුළුවන්. අවශ්‍ය කරන සියලුම අඩුම කුඩුම ටික දාලා දෙහිනම් දාන්නේ මොකද මේක ස්ටීල් භාජනයක්නේ. ඉතින් ඔන්න බලන්නකො ටක් ගාලා වැඩේ ලීසි. දැන් ඉතින් මේකට දෙහි ටිකක් මිරිකලා ගන්න විතරයි තියෙන්නේ. ඔන්න ඉතින් අන්තිම කෑම එක අල තෙල් දාන එක ලුණු ටික නම් දැන් හොඳට මැලවිලා ඒකට ස්ටීම් කරගත්ත ආල ටික දාලා කවලම් කරලා ගන්නයි තියෙන්නේ. එතකොට අල බැදුමත් හරි. දැන් ඉතින් බලමුකෝ මේ හදාගත්ත කෑම ටික ඔක්කොම රසට තියෙනවද කොහොමද කියලා. ඔන්න බලන්නකෝ. දැක්කම ආස හිතෙනවනේ. මං ඉතින් එහෙම හිතනවා. මොකද මන්නේ හැදුවේ. ඔන්න ඉතින් අඩුවට පපඩ මුකුත් තියලා කන්න තමයි යන්නේ. ඉතින් ඔන්න බලන්නකෝ කාලේ ඉවර වුණාම හස්බන්ඩ් ගෙනාපු දේ මේ මං ආසම කෑමක්. හැබැයි කියන්න ඕනේ ඉස්සර නම් මං මේ අහල පහලවත් ඉන්නේ මේක ගෙනාවම අපේ අක්කා. හැබැයි එයා තමයි මට මේක කන්න පුරුදු කළේ. මේක මාරම රසයි ඇත්තටම මේ ගෙඩිය. ඉතින් කාලා නැති කවුරු හරි ඉන්නවා නම් කාලා බලන්න මේක රස වගේම හරි ගුණ පළතුරක්. ඔන්න ඉතින් හවස ආවා අපි බින්චුන් එකට. මේ ප්ලේස් එක නම් ලස්සනයි. හැබැයි මේකේ බීම නම් ඇත්තටම රස නැහැ. ඒක තමයි මගේ නම් අවංක අදහස. ස්ට්‍රෝබෙරි ෂේක් එක විතරයි පොඩ්ඩක් විතර හොඳ. ඔන්න එහෙනම් අතට ගිහින් එන්න.